සිදුවේ මෙයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුරපුරෙන් බැස අවුත් බෝසත් හුදිනවන ලෙස අයිබෝන් පොතේ අපේ අද කතා කරන්නේ ගුත්තිල කාව්‍යයේ එන එහෙම නැත්නම් ඔයාලගේ ගුත්තිල වෙනනද පාඩමට අදාළ තුන්වෙනි කවිය මේ කවිය තමයි සිදුවේ මෙයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස අවුත් බෝසත්හු දිනවන ලෙස. එතකොට මේ කවිය අන්තර්ගතය තමයි පුතාලට පේනවා ඇති පාදාන්ත එලිසමය භාවිතා කරලා තියෙන ඊ타මත්ම සරල කාව්‍යමය බසක් භාවිතා කරපු විවිධ වූ කාව්‍යාලංකාර වලින් තොර වෙච්ච ස්වභාවෝක්ති ලංකාරයෙන් යුක්ත කවියක් විදිහට තමයි අපි මේ කවිය දකින්නේ. එතකොට සිදුවේ මෙයි වෙසෙස මහබෝසතුන් අදහස. මහබෝසතාණන් වහන්සේගේ අදහස අනිවාර්යයෙන්ම ඉටුවේයයි යන කාරණය නිසාවෙන් මහබෝසතාණන් වහන්සේව ජයග්‍රහණය කරවීමේ අරමුණින් දෙව්ලොවින් පිටත්ව පැමිණි අවස්ථාවේදී මේ බලන්න ඉන්සුර පුරෙන් බැස අවුත් බෝසත්හු දිනවන ලෙස බෝසත්හු ගෞරවාර්ථයෙන් කියන්නේ බෝසතාණන් වහන්සේ දිනවන විදිහට හරියට ගත්තොත් නාට්‍යාලංකාරයෙන් යුක්තව තමයි ඉදිරිපත් කළා තියෙන්නේ මේකේ සිද්ධිදාමය නිරූපණය වෙන විදිහට. මට මතක් වෙනවා පුතාලා දන්නවා ගුත්තිල කතුවර වෑත්තෑවේ හාමුදුරුවෝ මහබෝසතාණන් වහන්සේට මොනතරම් ගෞරවයෙන් යුක්තයිද කියනවා නම් මහබෝසතාණන් වහන්සේගේ අදහස අනිවාර්යෙන් ඉෂ්ට වෙන නිසා. ඔයාට මතකයි බෝධිසත්තාණන් අදිප්පායනාම ඉජ්ජන්ති කියලා අපි ඉගෙනගෙන තියෙනවා. බෝසතාණන් වහන්සේගේ අදහස අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන නිසාවෙන් කියලා. එතකොට වෑත්තෑවේ හාමුදුරුවෝ සක්දෙවියෝ නැත්නම් සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ දිව්‍යපුරයේ ඉඳන් පැමිණෙන ආකාරය තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මෙතනදී අපිට ඔයාට මේ කවිය ඉතාමත් හොඳින් රස විඳින්න අර්ථ රසය මෙන්ම ශබ්ද රසය තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක නිසා මේ කවියත් ඉතාමත්ම වැදගත් වන කවියක් විදිහට තමයි අපි ගුත්තිල වෙනනද පාඩම තුල දකින්නේ.